All hands hoist the colors high. රැයක් දවාලක් නැතුව දුක් විඳලා මහන්සියෙන් ගොඩනගාගත්ත දේවල් එක නිමේෂයකින් විනාශ වෙලා යනවා. කොහොම කියලා දරාගන්නද ඒ වේදනාව? ඒ වගේම අහිංසක ජීවිත කීයක් නැති වෙලාද? සෝතාමත ආගමක් ජාතියක් කියලා තේරීමක් නෑ. අපි හැමෝම මිනිස්සු දවසක මැරෙන්න වෙනවා. ඒ මොහොත කවද කොහොම වෙනවද කියලා අපිට කියන්න බෑ. රටක් විදියට එකට එකතු වෙලා අපේ අය වෙනුවෙන් උදව් කරමු. ඒ වගේම ගෙදර ඇති කරපු අහිංසක සත්තු ගැන කල්පනාවෙන් අවධානයෙන් ඉන්න. උනුරුදේ අසිරිය දෝරේ ගලාගෙන ගිහිල්ලා අම්මට සිරි වෙලා වටේම යට වෙලා තියෙන ඉස්සර යට උනේ 70 සාපෙට උනාට දැන් යට වෙන්නේ මහ වැස්සට. ඉතින් උඩරට ලස්සන වැස්සට කියලා හැලි ලියපු උඩරට මැනිකලට නිලවෙලට දෙන එක දීලා තියෙනවා දොමෙන් යන්න. ඉතින් පාලකයා ධර්මිෂ්ඨ වෙනකොට නිසිකලට වැසි වැටෙනවා කියලා පුරාතන යුගයේ පඬිවරු කිව්වට පාලකයා ධර්මිෂ්ඨ වෙනකොට පෞකාර වෙනකොට සෝබාදාම පවා විරුද්ධ වෙනවා. නායයාම් ගම් වතුර ස්වභාවික විපත් ඇති වෙනවා නියන් ඇති වෙනවා කියලා කිව්වේ සමන්ත විද්‍යාරත්න. ඉතින් වහින්න කලින් වහින පැත්ත අඳුනගෙන ගම් වතුර පාලනය කරනවා කියලා පුනරුදේ තිබ්බ තාක්ෂණයට සයිබර් ඇටැක් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් පුනරුදේටත් කෙල වෙලා වටේම යට වෙලා තියෙන්නේ.